ඔන්න අපිට දඹුල්ලේදී අඹ කඩයක් හම්බුණා. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහේ අඹ කඩයක් දැක්කොත් එහෙම මම අනිවාර්යයෙන්ම නවත්තනවා. මොකද මං හරිම ආසයි අඹ කන්න. ඊට අමතරව විශේෂම දේ තමයි මේ වගේ අඹ වෙළඳසැල්වල අපිට එක එක වර්ගයේ අඹ රහ බලන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ අඹ කඩේ තිබුණේ හරියටම දඹුල්ල පාස් කරලා සීගිරිය පැත්තට යනකොට සීගිරියට හැරෙන්න තියෙනවානේ. එතෙන්ට ගොඩක් ළඟින් සාමාන්‍යයෙන් කිලෝමීටරයක්වත් නෑ වගේ ගොඩක් ළඟින් තිබුණේ. මේක රෑට ඇරලා තියෙන අඹ කඩයක්. ඉතින් දැන් මම මේ ඔක්කොම වෙරයිටිස් වල රහ බලන්නයි හිතුවේ. මොකද මම ගොඩාක් ආසයි අර රට අඹ වලට වඩා වයිල්ඩ් වෙරයිටිස් වල රහ බලන්න. සීගිරිය කියන්නේ ගොඩක් අඹ තියෙන පැත්තක්නේ. අඹ වතු තියෙනවා, ලොකු අඹ වතු තියෙනවා. ඒගොල්ලෝ ලස්සනට මේන්ටේන් කරලා තියාගන්න අඹ වතු තියෙනවා. ඉතින් මේ අඹ වතු වල අඹ තමයි මේවයි දාලා අලවි කරන්නේ. මෙතන තිබුණා වයිල්ඩ් වෙරයිටිස් මට මතක විදියට 4ක් හෝ 5ක්. මේ වයිල්ඩ් වෙරයිටිස් හරිම රසයි. හැබැයි ඒකේ අර ටේස්ට් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. සමහර වෙරයිටිස් වල පැණි රහ වැඩි. සමහර ඒවායේ ඇඹුල් රහ වැඩි. මේ ඇඹුල් සහ පැණි රසේ එක එක මික්ස්චර්ස් තමයි මේ වයිල්ඩ් අඹ වල තියෙන. අනිත් එක අපිට වල් අඹ අපිට කනකොට දැන් මේ වයිල්ඩ් වෙරයිටිස් අපිට කනකොටම දැනෙනවා ඒකේ තියෙන පොඩි සැර ගතිය. දැන් අපි පිට රටවල් වලින් ගෙනල්ලා ගන්න අඹ රට අඹ කියලා අපි කියන්නේ. ඊළඟට කර්තකලම්බන් වගේ අඹ ඒවයි ඒ අර දැනෙන පොඩි සැර ගතිය නෑ. හැබැයි ඉතින් මේ වයිල්ඩ් වෙරයිටිස් වල තියෙන ගැටලුව තමයි මේවට සෙම එනවා. කියන්නේ අර අඹවල තියෙන අඹ කිරිවල සැර ගතිය මේ වයිල්ඩ් වෙරයිටිස් වල වැඩි. ඒ නිසා තමයි පොඩ්ඩක් සෙම ගතිය, ඇවිස්සෙන ගතියක් තියෙනවා. උෂ්ණ ගතියක් ටිකක් වැඩි වෙනවා මේ අඹ කෑවහම. හැබැයි ඉතින් මේකේ රස ඊට වඩා වැඩිනේ. ඒ නිසා සාමාන්‍යයෙන් මම ටිකක් වැඩියෙන් අඹ අර ගන්නවා මේ වගේ වයිල්ඩ් වෙරයිටිස් හම්බුනහම. දැන් මම මේකේ චුටි කතාවකුත් කියන්නම්. මම පුංචි කාලේ සාමාන්‍ය මට අවුරුදු 7ක් 8ක් විතර වෙනකොට අපි හිටපු ඒ ගෙදර අඹ අපේ වත්තේ තිබුණා අඹ ගස් 4ක්. මේ අඹ ගස් 4ම රට අඹ නෙමෙයි වයිල්ඩ් වෙරයිටිස්. ඒ කියන්නේ මේ වල් අඹ ගස් 4ක් තිබුණා. ඉතින් මට මතකයි ඉස්සර අඹ කැඩුවහම අඹ ගෝණි ගණන් අඹ ගස් 4ක අඹ තියෙනවානේ. එතකොට ඒ අඹ ගෝණි ගණන් අලවියට යවනවා. හැබැයි එක අඹ ගෝණියක් තියා ගන්නවා. ඉතින් ඒ අඹ ගෝණිය තියාගෙන ඒ අඹ ගෝණිය ඉතින් අපි පුංචි අපිට කන්න තියෙනවා අඹ ගෝණියක්. ඉතින් ඒ රස එක පුදුමාකාරයේ වයිල්ඩ් වෙරයිටි එක පුදුම රසයි. මං හැමතිස්සෙම අඹ කඩේකට ගියාම මේ වෙරයිටි එක මේ වයිල්ඩ් වෙරයිටි එක තියනවාද කියලා බලනවා. මොකද ඒක තමයි මම කාපු රසම අඹ වර්ගය. ඉතින් ඇත්තටම මෙතන ඒක තිබුණා. ඉතින් මට හරි සතුටුයි. මං ඒකෙන් කිලෝ එකක් අරගත්තා. තව රසම රස වෙරයිටිස් 3ක් තිබුණා. ඒ වෙරයිටිස් ඔක්කොම මම අරගත්තා. ඒ වගේම පොඩි කර්තකලඹ අඹ වර්ගයක් තිබුණා. ඒකිනුත් මම ගෙඩි 3ක් විතර අරගත්තා. මට මතක විදියට ඒ ඔක්කොටම අඹ කිලෝ 4ක් හරි 5ක් හරි ඒ ඔක්කොටම මට රුපියල් 2500ක් විතර තමයි මිල ගියේ. එයා ඩිස්කවුන්ට් එකකුත් දීලා ඒ ඔක්කොම කරලා රුපියල් 2500ක විතර තමයි මුදලක් ගියේ. හැබැයි ඒ ටික හරිම හොඳයි. විශේෂම දේ තමයි දැන් මේවා මේ අඹ වතු වලින්නේ ගේන්නේ. ඒක හින්දා වෙන්නේ නැති අපි සාමාන්‍යයෙන් අපිට හොයාගන්න පුළුවන් අඹ ඉදවලා නම් මේවා අපි ගෙදර අරගෙන ඇවිල්ලා ටිකක් තියෙනකොට ඉක්මනට පරව් වෙලා මේව වෙලා යනවා. හැබැයි මේ අඹ එහෙම වුණේ නැහැ. හොඳට තිබුණා. හැබැයි රට අඹ ගෙඩි තුනෙන් එකක් එහෙම නරක් වෙලා ගියා. ඒ නිසා ගස්වල මෙයා කිව්වේ මේ අඹ අරගෙන යන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේවා ගස්වලම ඉදිච්ච අඹ බෙහෙත් ගහලා නැහැ. ඒ නිසා චුට්ටක්වත් බය වෙන්නේ නැතුව අරගෙන යන්න කියලා. ඒ වගේම මේ නයිට් කඩයක්. එතකොට මේක රෑ තමයි ඇරලා තිබුණේ. ඒ මේ වෙළඳසැලේ ඒ අපිට අඹ දීපු එයාගේ සේවය ගැන චුට්ටක් මතක් කරන්න ඕන. එයා හරිම සුහදශීලී කෙනෙක්. හැම අඹ වර්ගයකින්ම මට පොඩි කෑලි කපලා දීලා ඒකේ තියෙන රහ බලන්න අවස්ථාව දීලා හරි ලස්සනට හරිම නිහතමානී විදියට ඒ සේවාව ලබා දුන්නා. ඉතින් ඒක ගැනත් මතක් කරන්නට ඕන හරි ආදරේ. ඔගොල්ලොත් මේ පැත්තට ගියොත් මේ කඩේට ගිහිල්ලා අඹ ගෙඩියක් හරි ගන්න. මොකද මට හිතෙනවා ඒ වගේ
සේවයන් ලබා දෙන හොඳ ව්‍යවසායකත්වයේ තියෙන අය අපි ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒගොල්ලන්ට පුංචි හරි විදිහක අපිට පුළුවන් විදිහට උදව්වක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඔහොම තමයි අඹ කතාව. දැන් මට ඇත්තටම හිතුණා මේ අඹ ටික ගොඩක් වැඩිද දන්නේ නැහැ කියලා. අඹ කිලෝ 5කට කිට්ටු වෙන්න. හැබැයි එහෙම වුණේ නෑ. දවස් 2ක් 3ක් යනකොට අඹ ටික ඉවරයි. මොකද ඒ තරමට ඒ අඹ රසයි. ඔයගලන්ට මේ වම් අත පැත්ත. දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක පේනවනේ. ඒ වීඩියෝ එකේ දකුණු අත පැත්තේ නෙමෙයි වම් අත පැත්තේ තිබිච්ච අඹ varieties තුනම රසයි. ඊළඟට මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ බලනකොට කෙලින්ම තියෙන ඒ variety එකත් රසයි. මේ මෙතන පල්ලෙහායින් ඔය ඉස්සරහින්ම තියෙන අඹ variety එක නම් ඇත්තටම ඒක මේ සාමාන්‍ය අඹ වර්ගයක්. ඒක එච්චර රස නැහැ. ඊළඟට පෙට්ටි අඹ වර්ගයක් තිබුණා. කොහු අඹ වර්ගයක් තිබුණා. ඒවත් ඒ තරම්ම රස නැහැ. හැබැයි අනිත් එක නම් හරිම රසයි. හරි රසට තිබුණා. ඉතින් ওই විදිහට තමයි අපි අඹ අරගත්තේ. මට හරි සතුටුයි. මෙහෙම මේ මගේ දෙවෙනි එක්ස්පීරියන්ස් එක මේ විදිහට අඹ සම්පූර්ණ අඹ විකුණන කඩයක් දැකපු. මුලින්ම මට හම්බුණා මේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි බණ්ඩාරගම හරිය. මේ විදිහටම අඹ විකුණන කඩයක් හම්බුණා. එයා ගාව ගොඩාක් varieties තිබුණා. ඒ කියන්නේ මේ දැන් මෙයා ගාව තිබුණේ varieties 8ක් වගේ. එයා ගාව මට මතක විදිහට 12ක් 13ක් විතර තිබුණා. එයා කොච්චර ආස වුණාද කියලා නම් ඒකලන් හරියම මට මේ අඹ විකුණන අයත් හරි සුහදශීලී වෙනවා මන් දන්නේ ඇයි කියලා. එයා මට එයා ගාව තිබුණු හරි රෙයා varieties අරගෙන ඒවත් කපලා දුන්නා මට රහ බලන්න කියලා. මන් දන්නේ දැන් බණ්ඩාරගම ඒ කඩේ තියනවාද කියලා. හරිම රසයි. ඉතින් මට මම ගොඩක් රට අඹ වලට තිබෙන්නේ මම වල් අඹ varieties නේ හොයන්නේ. එතකොට ඒගොල්ලන් හරි ආසයි. ඒගොල්ලන්ටත් හරි සතුටුයි. මොකද ඒගොල්ලෝ දන්නවා ගොඩක්ම රස වල් අඹ varieties කියලා. හැබැයි ගොඩක් අය ඉල්ලන්නේ රට අඹ varieties. ඒ ගැනත් ඒගොල්ලෝ හරියට කියනවා මේ වල් අඹ වලට ඉල්ලුම මදි කියලා. හැබැයි ඇත්තටම රස. ඔයගොල්ලෝ අඹ ගැන හොඳට මේ හොයලා තියනවා නම් ඇත්තටම රස wild varieties ඒවට බලන්න. හැබැයි ගොඩක් කන්න එපා. මොකද සමහර වෙලාවට කටවන වෙන්න පුළුවන්. මේවයි සැර ගතිය වැඩි, උෂ්ණත් වැඩි, ඒ වගේම සෙම අමාරු ඇති වෙනවත් වැඩි. ඉතින් ওই විදිහට තමයි මේ කතාව ඉවර වුණේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. ආයෙ වතාවක් මේ සුහදශීලී සේවාව ලබා දුන්නට මම මේ කඩේ අයිති කෙනාට ස්තුතිවන්ත වෙනවා. ත්වන් සරණයි හැම දිනාටම.